හයි යාළුවනේ ඔන්න ඔයාලට ළඟින් උත්සව සමයට ඔබේ නිවස ලස්සන කරගන්න පුළුවන් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් අරගෙන තමයි ඉතින් අදත් මං ආවේ. ගෙදරට එන හැමෝම ගෙදර ලස්සනයි කියන විදියට විවිධ වර්ණ වලින් මුසුණු මේ ප්ලාන්ට්ස් බොහෝ කාලයක් ඔබේ නිවසේ තියාගන්න පුළුවන් විදියට සකස් කරලා ඇති සාධාරණ මිලට දිවයිනේ ඕනෑම තැනකට අරන් ගොස් ඔබේ අතටම ලබාගත හැකි කුරිය පහසුකම් සහිත වගකීමෙන් නිවනු ලබන බව මම ඔයගලන්ට මතක් කරනවා. අංක 1 මේ බලන්න මේක බ්‍රොමීලියා වර්ගයක්. මේක දැන් තව ලොකු වෙන්න මේ රතු වෙනවා මේ ටික මලක් වගේ රතු වෙනවා. ඉතින් මේ ගහ හරිම ලස්සනයි. ඇත්තටම මේක ගොඩක් ලොකුයි. දැන් පැල දාන්නත් ළඟයි. මේ බලන්න පැලෙන්නත් ළඟයි දැන් ඇත්තටම මේ නිරෝගී ප්ලාන්ට් එකක් හොඳටම. ඉතින් ඒ නිසා 1200කට ඔන්න කැමති අයට ගන්න පුළුවන්. ඊළඟට අංක 2 එකත් බ්‍රොමීලියා එක්කෙනෙක් මේ බලන්න හරිම ලස්සනයි. හැබැයි පොඩ්ඩක් මේගොල්ලන්ට අවුවත් ඕනේ හොඳද? ඒ වගේම මෙයාගේ මේ බලන්න කුරුල්ල මේ පැලයකුත් ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තෙන් බබෙක් ඇවිල්ලා තියෙන්නේ මේ බලන්න. එයත් හරිම ලස්සනයි. මේ හරිම නිරෝගී මේ බලන්න. මූල පද්ධතියකුත් තියෙනවා. එයත් දෙන්නම් 1200කට අංක 2 1200යි. අංක 3ත් බ්‍රොමීලියා එක්කෙනෙක්. එයත් බ්‍රොමීලියා එක්කෙනෙක්. මේ බලන්න ලොකු ගස් දෙකක් තියෙන්නේ. මේ ලොකු ගස් දෙකක් තියෙන්නේ. එයත් ඒ වගේම තමයි හොඳ නිරෝගී ඉන්නවා. එයත් දෙන්නම් 1000කට. මේ ගස් දෙකක් ඒ වගේම පැල තව දානවා. එයත් අංක 3 1000යි. අංක 4ත් ඒ වගේ මේ බලන්න එයාගෙත් බබාලා දෙන්නෙක් දෙපැත්තෙන් ඇවිල්ලා ඉන්නවා. මේ බලන්න බබාලා දෙන්නෙක් දෙපැත්තෙන් ඇවිල්ලා ඉන්නේ. එතකොට ඒ දෙන්නත් හැදුනහම මේක 3ක් වෙනවා. ඒක දෙන්නම් මම 1100කට දෙන්නම්. මේ බලන්න ගොඩක් ලස්සනයි ඇත්තටම මේගොල්ලෝ නම් පාට ගැහෙනවා. මේ හොඳ මූල පද්ධතියත් එක්ක ලස්සන ප්ලාන්ට් එකක් තමයි බ්‍රොමීලියා කියන්නේ. මේ ගොඩක් කල් ඉන්නවා මෙයාව ලේසියෙන් මෙයාව මැරෙන්නේ නෑ ඇත්තටම. ගොඩක් කල් ඉන්න කෙනෙක් මේ බ්‍රොමීලියා කියන්නේ. එයාව 1100කට දෙන්නම් අංක 4. අංක 5 යාළුවනේ මෙයාව මේ බලන්න බිගෝනියා එකක් මෙයත් හරිනම් මෙයාගේ අර චූටි මල් හැදෙනවා රතු පාට. මේ පොට්ටු තියෙන්නේ අතු කීපයක් තියෙනවා. මේ ගොඩක් මේ හොඳට හැදිච්ච ප්ලාන්ට් එකක්. රුපියල් 300කට දෙන්නම් අංක 5. ගොඩක් ලස්සනයි. ඉතින් අර එකම කොළ පාටින් නැතුව ඇත්තටම විවිධ වර්ණ වලින් තියෙනකොට බැරන්ඩා එකේ එහෙම හරි ලස්සන. ඒ නිසා මෙයාවත් මම ඔයගොල්ලන්ට ලස්සන කරගන්න ගෙදර රුපියල් 300කට දෙන්නම්. අංක 6 මෙන්න මේ සිංගෝනියම් එක්කෙනා මේ බලන්න ගොඩක් ලොකුවට මේ ගොඩාක් උසට තියෙනවා. කට් කරන්නත් පුළුවන් ඕනි නම් මේ හරිම ලස්සනයි යාගේ පාත්‍රේ. මේ බලන්න අංක 6 මං එයාව 500කට දෙන්නම්. 500යි අංක 6 සිංගෝනියම්. අංක 7 මේ බලන්න මේක ඇග්‍රොමිනා එකක්. ඇත්තටම මම අද ලොකු ප්ලාන්ට්ස් තමයි අරගෙන නම් ආවේ. ඔන්න මෙයා ඇග්‍රොමිනා එක්කනේ. මේ බලන්න මේ සුදුයි කොලේ එනකොට මේ බලන්න මෙන්න මේ ලස්සනටම තියෙනවා. මේ බලන්න
මෙන්න සුදු පාටට කොලේ මේක පැල 3ක් තියෙනවා මේ පැල 3ක් තියෙනවා මෙයාව මම දෙන්නම් 700කට පැල 3ම 700කට දෙන්නම් මෙයා ලස්සන ඇග්‍රොමිනා එක්කෙනෙක් 700යි බලන්න මේ ඇලෝකේෂියා එකක් මම මීට කලිනුත් මෙයාව දුන්නා මේ ලස්සනම පත්‍රයක් තියෙන මේ බලන්න එයාව 600යි මේකට කියනවා බ්ලැක් මොකද්ද නමක් හොඳ නමක් තිබ්බා මේ අංක 8 600යි අංක 9 හොමල මිනා එක්කෙනෙක් මම අර කලින් දීපු හොමල මිනා වර්ගයේම මේ බ්‍රවුන් පත්‍රයක් තියෙන දැන්ඩ බ්‍රවුන් මෙයාව ගොඩක් ලොකුයි මේ බලන්න මලුත් ඇවිල්ලා මලුත් දෙනවා මේ පොට්ටු තියෙනවා 4ක් ඇවිල්ලා මේ බලන්න හොඳ මූල පද්ධතියත් එක්ක ගොඩක්ම නිරෝගී හොඳටම නිරෝගී පැල මේවා මේ බලන්න මෙයාව කට් කරන්න පුළුවන් කට් කරලා ඕනනම් පැල ගන්න පුළුවන් ඕගොල්ලන් කට් කරනවා නම් මෙන්න මේක පොඩ්ඩක් මෙහෙම හාරලා මෙහෙම කපලා ගන්න ඕනේ මේ බලන්න මූල පද්ධතිය හොඳට කට් කරන්න පුළුවන් කට් කරලා ඉඳ ගන්න පුළුවන් යටින් එතකොට අර මුල කොටසේ පැලෙනවා මේක වෙනම ඉඳ ගන්න මේ ඇත්තටම ලස්සන ප්ලාන්ට් එකක් මේක ඔයගොල්ලෝ ගත්තනේ කලිනුත් මේක දෙන්නම් මම 1000කට අංක 10 මේ බලන්න මෙයත් මේ ලස්සන පත්‍ර තියෙන මේ බලන්න පත්‍ර තියෙනවා 2යි 5යි 6ක් 7ක් විතර තියෙනවා මේ දැල්ලකුත් එනවා මේ බලන්න මෙයත් කට් කරන්න පුළුවන් මේ බලන්න මේ වටෙන් පැල එනවා මේ වටෙන් පැල දෙකක් එනවා මේක කට් කරලා ඉඳලා මේ පැල ටික උඩට එන්න දෙන්න පුළුවන් එතකොට ෂොප් එකට එයාවත් දෙන්නම් මම රුපියල් 1000කට මෙන්න බලන්න රුපියල් 1000කට දෙන්නම් ගන්න කෙනෙකුට ගොඩක් වටිනවා මෙයා උස යන්නේ නැහැ මේ ගානටම තමයි මෙහෙම අත් දාලා හැදෙන්නේ අංක 10 රුපියල් 1000යි මේ බලන්න අංක 11 මෙයාව කොකඩයිල් එක්කෙනෙක් මෙයාගේ කොළ ගොඩක් ලොකු වෙනවා තව මම මේ කලිනුත් දීපු જાතිය මම මෙන්න මේ හැංගීම් පොට් එකක හැදුවා මේ බලන්න හරි ලස්සනයි හැංගීම් පොට් එකේ හැදුවාම ගාඩන් එක පොඩියට තියෙන අයට තියන්න ඉඩ නැත්තම් මෙන්න මෙහෙම හදලා අපිට එල්ල ගන්න පුළුවන් හැංගීම් පොට් එකක දාලා අංක 11 රුපියල් 800යි මේ බලන්න අංක 11 රුපියල් 800යි අංක 12 මේ බලන්න හරි ලස්සනයි මේ ප්ලාන්ට් එක ගොඩක් ලොකු වෙනවා ඇත්තටම මේ මෙයත් කට් මුල් ඇවිල්ලා මේ බලන්න කට් කරලා හොඳට ඉඳ ගන්න පුළුවන් මේ කට් මුල් මේ බලන්න මේ කොටසේ වෙනම ඉඳ ගන්න පුළුවන් මේ කොටසේ ඊළඟට පැල දාලා එනවා ඉහළලා එනවා යාව 1200යි 1200යි මෙයාව මෙයාටත් පොඩි යව්වක් ඕන වැරැන්ඩ එකට වගේ තමයි හොඳ මේගොල්ලෝ අංක 13 නුත් යාළුවනේ ඔන්න මං අරන් ආවේ කොකඩයිල් එක්කනේ මේ බලන්න එයා මේ වෙනස් එක්කෙනෙක් අර සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මෙයාට වටින එක්කෙනෙක් ඇත්තටම අංක 13 මේ බලන්න කොලේ දැල්ල මේ දණ්ඩ දුඹුරු පාටයි මෙයා රුපියල් 2000කට දෙනවා යාළුවනේ මේ බලන්න ගොඩක් වටිනවා මෙයා අර සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මෙයා වටින එක්කෙනෙක් රුපියල් 2000කට දෙන්නම් මෙයා වෙන ලොකු පොට් එකකට දාගන්න ඕනේ රුපියල් 2000යි අංක 13 අංක 14 මේ බලන්න අංක 14 මේ මෙයාලා දන්නව නේද මෙයා ડોක්ටර් චොක් කියන්නේ මෙයාට මේ බලන්න හරිම ලස්සන පත්‍ර තියෙන්නේ මේ වෙරිගේටඩ් එක normal green කලර් එකක් තියෙනවා මෙයා නම් වෙරිගේටඩ් එක මේ බලන්න ගොඩක් ලස්සනයි ડોක්ටර් චොක් වෙරිගේටඩ් එක මේ පත්‍ර තව ගොඩාක් ලොකු වෙනවා ලොකුවට හැදෙන මේ ප්ලාන්ට් එකක් තමයි මේ ડોක්ටර් චොක් කියන්නේ එයාව දෙන්නම් මම 2250කට මේ බලන්න
මෙයා ගොඩාක් ලස්සනට හැදෙන එකේ 2250කට දෙන්නම් මම. අංක 15 මේ බලන්න මෙයා ඇග්‍රොමිනා එක්කනේ. ඇග්‍රොමිනා මේකේ තියෙනවා පැල 4ක් තියෙනවා. මේ බලන්න මේ 4ක් තියෙනවා. බුෂ් එකට හැදිලා තින්නේ. මේ තව මෙහි මේකෙත් ලියලා ලෙනවා. මේ බලන්න හරිම ලස්සන පත්‍ර තියෙන පැල 4ක් එක්ක මෙයාම දෙන්නම් 1400කට දෙන්නම් මෙයාව. අංක 15 1400යි. පැල 4ක් තියෙනවා. පැල නෙමෙයි ලොකු ගස්. ලොකු ගස්ම දෙකක් තියෙනවා. මේ දෙන්නේ චුට්ටක් පුංචි. 1400කට දෙන්නම්. අංක 16 මේ බලන්න ඇලෝකේෂියා එක්කනේ මම කලිනුත් දීපු જાතියම මේ බලන්න මෙයා හොඳට හැදිලා තියෙනවා. ගොඩක් ලස්සනට මේ බලන්න පැල ඒකේ ගස් දෙකක් තියෙනවා. පැල නෙමෙයි මේවා ලොකුයි ඇත්තටම. ගස් දෙකක් තියෙනවා. මේ බලන්න කොළ 8ක් තියෙන එකක 4 බැගින් ගස් දෙකක් තියෙනවා. ගොඩක් නිරෝගී. මේ බලන්න හරිම ලස්සනයි. එයාව දෙන්නම් මම 1200කට. මේ බලන්න තනි පැලයක් ගන්නවා නම් මම දෙන්නම් 600කට. දෙකම ගන්නවා නම් 1200යි. තනි පැලයක් ඕන කෙනෙක් කියන්නේ එහෙම හරි දෙන්නම් ගලවලා. මේකම ගන්න කෙනෙකුට ලස්සනයි ඉතින්. මේ බලන්න. අංක 16 1200යි. අංක 17 මේ බලන්න මේ මෙරිගේ කොකඩයිල් එක. කලිනුත් මම දීපු එක. මේ බලන්න. එයත් දෙන්නම් මම 1000කට. මේ ගොඩක් ලොකුයි මේ බලන්න. ගොඩක් ලොකු ප්ලාන්ට් එකක්. එයත් කට් කරන්න පුළුවන්. කට් මුලුත් ඇවිල්ලා තියෙන්නේ මේ හොඳට. එයත් දෙන්නම් 1000කට. අංක 17 10යි. අංක 18 මේ බලන්න මේක මේ ඩිපෙම්බා කියන්නේ මෙන්න මේ ඩිපෙම්බා කෙනෙක් තමයි මෙයා. මේ බලන්න මේ පත්‍ර තව මේකේ තව ලොකු වෙනවා. ගොඩක් ලොකු වෙනවා. හොඳට පොහොට දාලා හදනකොට මේ බලන්න පත්‍රේ ගොඩක් ඝනයි. හරිම ලස්සනයි. පත්‍රේ මෙතන පොඩක් කැල්ල තියෙනවා මේ පූසෙත් පැනලා. මේ හරිම ලස්සන ප්ලාන්ට් එකක් මේ බලන්න. ඩිපෙම්බා කියන මේක අංක 17 මෙයාම දෙන්නම් 1500කට. අංක 17 1500යි. අංක 18 අංක 18 1500යි. අංක 19 මේකත් පිලෝ එකක්. මේ බලන්න මම එයා මේ උඩට ගත්තේ නෑ. යටට වැක්කිරෙන මේ උඩ උස් තැනකින් තිබ්බහම ගොඩක් ලස්සනයි. මේ බලන්න උස් තැනකින් තිබ්බහම ගොඩක් ලස්සනයි. බැල පල්ලෙහාට වැක්කිරෙන්න. නැත්තම් මෙයා අපට උඩට හදා ගන්නත් පුළුවන්. කපලා කොටට හදා ගන්නත් පුළුවන් ගහ වගේ. මං එහෙම නෙමෙයි මොයි පැන්ට්‍රි එක වගේ තැනක හරි තියන්න පුළුවන් විදියට මේ විදියට හදුවා. පල්ලෙහාට වැක්කිරෙන්න. එයාවත් දෙන්නම් 1200කට. 1200කට දෙන්නම් අංක 19. අංක 20 මේ බලන්න මේ සැන්සවේරි එකක්. මේක අර කොට එක නෙමෙයි කොළ චුට්ටක් ටිකක් දිග වෙන එක. මේ පැල 3ක් තියෙනවා. ගස් 3ක් තියෙනවා. මේ බලන්න ගස් 3ක් තියෙනවා. ගොඩක් ලස්සනයි මේ බලන්න. එක මන් දෙන්නම් 700කට. ලොකු ගස් 3ක් තියෙනවා 700යි. අංක 20. ඉතින් එහෙමනම් අද මං ගෙනාවේ ඔන්න වගේ ලොකු ප්ලාන්ට්ස් ටිකක් තමයි. ඉතින් මිලක් ටිකක් වැඩි නේද?
මේ ඉතින් උත්සව සමයට ඉතින් ලොකු ගස් ටිකක් එපයි තියන්න. ඒ නිසා තමයි මම අද ලොකු පැල ටිකක් අරගෙන ආවේ. ඉතින් එහෙමනම් ඔයගොල්ලෝ මගේ WhatsApp නම්බරේ දන්නවා. මම නැවත මතක් කරන්නම්. 0.72 225යි 16යි 45 0.72 225යි 16යි 45 ඉක්මනින් මුදල් තැන්පත් කරන අයට තමයි පැල ටික ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම. ඊට අමතරව ගෙදරට උනත් ඇවිල්ලා ගන්න පුළුවන්. මම ගොඩක් ආදරයෙන් කරුණාවෙන් කියනවා බොරුවට මැසේජ් කරන්න එපා මල් ගන්න නැත්නම්. මල් ගන්නව නම් පමණක් මැසේජ් කරලා ඉල්ලන්න. මල් ගන්න නැතුව මැසේජ් කරන්න එපා. ඉතින් එහෙමනම් ඔගොල්ලෝ හැමෝටම සුබම සුබ උත්සව සමයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට මම ගිහින් එන්නම්. ඔගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න කියලා මම